ඔටිසම් වර්ණාවලි ආබාධය අවබෝධ කරගැනීමේ පුළුල් මාර්ගෝපදේශයක් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝවෙන් ඔබට ඔටිසම් තත්ත්වය ගැන වඩා හොඳ අවබෝධයක් ලබා දීම සඳහා ඔටිසම් වර්ණාවලි ආබාධයේ විවිධ අංශ ගැන ගවේෂණය කරන්නෙමු. ඕටිසම් කියන්නේ කෙනෙක්ගේ වර්ධනයට බලපාන තත්ත්වයක්. මේක නිසා ඒ කෙනා ලෝකය දකින විදියටත් අනිත් අයත් එක්ක සමාජයේ හැසිරෙන විදියටත් බලපෑමක් ඇති වෙනවා. මේකට ස්පෙක්ට්‍රම්, ඒ කියන්නේ වර්ණාවලියක් කියලා කියන්නේ මේ තත්ත්වයේ තියෙන හැම කෙනෙක්ම එක වගේ නැති නිසා. එයාලට තියෙන අපහසුතා සහ එයාලගේ දක්ෂතා කෙනෙක්ගෙන් කෙනෙක්ට ගොඩක් වෙනස්. ඉක්මනින් උදව් කරන්න පටන් ගන්න නම් මේ තත්ත්වයේ පොදු ලක්ෂණ සහ මුල් සලකුණු හඳුනගන්න එක ගොඩක් වැදගත්. මේ ලක්ෂණ ගොඩක් වෙලාවට පේන්න පටන් ගන්නේ පුංචි කාලෙදිමයි. ප්‍රධානම දෙයක් තමයි සමාජ සම්බන්ධතා සහ කතාබහ. ඕටිසම් තියෙන අයට ඇස් දිහා බලාගෙන කතා කරන එක, වචන නැත්තුව මූණෙන් හරි අංගපසංග වලින් හරි කියන දේවල් තේරුම් ගන්න එක, එහිමත් නැත්නම් කතා බහක් දිගටම කරගෙන යන එක වගේ දේවල් වලට අපහසුකම් තියෙන්න පුරවන්. තවත් ලක්ෂණයක් තමයි යාලා එකම දේවල් නැවත නැවත කරන එක සහ යාලාගේ උනන්දුව සීමිත දේවල් කීපයකට විතරක් යොමු වෙන එක. මේකට උදාහරණ විදිහට එකම විදිහට ඇඟ හොල්ලන එක, මේකට ස්ටිමින් කියලාත් කියනවා. හැමදේම එකම පිළිවෙලකට කරන්න තියෙන උවමනාව, එහෙමත් නැත්නම් යාලා ආස කරන මාතෘකාවකට විතරක් ගොඩක්ම අවධානය දෙන එක ඇතුළත් වෙන්න පුළුවන්. ඔටිසම් තත්ත්වයේ සිටින බොහෝ දෙනෙකුට ඉන්ද්‍රියන් වලට දැනෙන දේවල් සම්බන්ධයෙන් සංවේදීතාවයක් තියෙනවා. ඒ කියන්නේ පේන දේවල්, ඇහෙන ශබ්ද, ගන්ධ, සුවඳ, රස සහ ඇඟට දැනෙන දේවල් වලට යාලා සාමාන්‍ය කෙනෙක්ට වඩා වැඩිපුර හරි අඩුවෙන් හරි ප්‍රතිචාර දක්වන්න පුරුවන්. ඕටිසම් තත්ත්වයට හරියටම හේතුව මොකක්ද කියලා තාම පරිේෂණ කරනවා. ඒ දැනට පිළිගන්නේ මේකට උපතින් එන ජානමය බලපෑම් සහ අපි ජීවත් වෙන පරිසරයේ බලපෑම් කියන දෙකම එකතු වෙලා බලපානවා කියලා. වැදගත්ම දේ තමයි මේක දෙමව්පියන්ගේ වැරද්දක් නිසා හරි ඉන්නත් ගෙහුවා කියලා හරි හැදෙන දෙයක් නෙවෙයි. නියම වේලාවට අවශ්‍ය උදව් ලබා ගන්න නම් මේ තත්ත්වයේ ඉක්මනින් සහ හරියටම හඳුනා ගැනීම ගොඩක් වැදගත්. මේක තියෙනවද කියලා ටක්සේරු කරද්දී දරුවාගේ හැසිරීම නිරීක්ෂණය කරනවා, එයාගේ වර්ධනය ගැන අතීත තොරතුරු හොයලා බලනවා. ඒ වගේම මේ සඳහාම හදපු විශේෂ පරීක්ෂණ ක්‍රම පාවිච්චි කරනවා. ඕටිසම් තත්ත්වයට නිශ්චිත ප්‍රතිකාරයක් නැති වුණාට විවිධ ප්‍රතිකාර සහ උපකාර ක්‍රම තියෙනවා. මේවයින් එයාලගේ වර්ධනය, ඉගෙන ගැනීම සහ පොදුවේ ජීවිතය ගොඩක් හොඳ අතට හරවන්න පුළුවන්. ABA, ඒ කියන්නේ Applied Behavior Analysis. කියන්නේ ගොඩක් දිනෙක පිළිගන්නා ක්‍රමයක්. මේ ක්‍රමයේදී ප්‍රධාන වශයෙන් අවධානය දෙන්නේ හොඳ දෙයක් කළාම ඒකට දිරිගැන්වීමක් දීලා, ඒ කියන්නේ positive reinforcement එකක් දීලා ඒ හරහා අලුත් හැකියාවන් උගන්වන්න සහ අපහසු හැසිරීම අඩු කරන්නයි. DIR flow time වගේ දරුවාගේ වර්ධනය සහ සම්බන්ධතා ගැන හිතන ප්‍රතිකාර ක්‍රම තියෙනවා. මේ ක්‍රමවලදී කරන්නේ දරුවා කැමති දෙයට මුල් තැන දීලා එයාත් එක්ක හොඳට සම්බන්ධ වෙලා එයාගේ සමාජ හැඟීම් සහ බුද්ධිමය හැකියාවන් දියුණු කරන එකයි. ඒ වගේම කතාබහ දියුණු කරන්න දෙන ස්පීච් තෙරපි, එදිනෙදා වැඩ තනියම කරගන්න උදව් වෙන ඔකියුපේෂනල් තෙරපි සහ ඇඟේ චලනයන් දියුණු කරන ෆිසිකල් තෙරපි වගේ විශේෂ ප්‍රතිකාරات ගොඩක් වැදගත් වෙනවා. ඉගෙන ගන්න උදව් දෙන්නේ එක් දරුවාට ගැළපෙන විදියට හදපු විශේෂ සැලැස්මක් හරහායි. මේකට IEP එහෙම නැත්නම් Individualized Education Program කියලා කියනවා. ඒ සැලැස්මේ දරුවාට ළඟා වෙන්න ඕන ඉලක්ක මොනවද? ඒවට උදව් වෙන්න අවශ්‍ය විශේෂ පහසුකම් මොනවද කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මේකේ අරමුණ තමයි ඕටිසම් තියෙන දරුවන්ට අනිත් හැමෝමත් එක්ක එකට ඉගෙන ගන්න පරිසරයක දියුණු වෙන්න උදව් කරන එක. සමාජයේ තියෙන වැරදි මත නිවැරදි කරන එක ගොඩක් වැදගත්. ඕටිසම් කියන්නේ මානසික ලෙඩක් නෙමෙයි. ඒ වගේම මේක දෙමව්පියන්ගේ වරදකින් හැදෙන දෙයක්වත් නෙමෙයි. ඕටිසම් තියෙන අයටත් හැඟීම් දැනෙනවා. එයාලගේ හැකියාවන් සීමා වෙලා නැහැ. ඒ අය විවිධ දේවල් වල දක්ෂයි. ඕටිසම් තත්ත්වයේ තියෙන කෙනෙක් විදිහට හරි එහෙම කෙනෙක්ගේ පවුලේ කෙනෙක් විදිහට හරි ජීවත් වෙන එකේදී විශේෂ සතුටක් වගේම අභියෝගයක් තියෙනවා. මෙන්න ඒ ගැන දැනගන්න වටිනා කරුණු කීපයක්. වැදගත්ම දේ තමයි කතාබහේ තියෙන වෙනස්කම් කියන්නේ අඩුපාඩුවක් නෙවෙයි කියලා තේරුම් ගන්න එක. ගොඩක් දිනෙක කතා කරන්න වෙනත් ක්‍රම පාවිච්චි කරනවා. එහෙමත් නැත්නම් එයාලටම ආවේනික වුණු විදිහට තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. සහයෝගී සහ කලින් හිතා ගන්න පුරුවන් විදිහේ පරිසරයක් හදන එකෙන් හිතේ තියෙන කලබල ගතිය ගොඩක් අඩු කරලා එයාලට ලොකු පහසුවක් ඇති කරන්න පුළුවන්. මේකට එයාලගේ සංවේදීතාවයන්ට කරදරයක් නැති ඉඩකඩ හදන එක සහ හැමදේම පැහැදිලි පිළිවෙලකට කරන එක. එමන් නැත්නම් පැහැදිලි චර්යාවන් ඇතුළත් වෙනවා. අවසාන වශයෙන් නියුරෝඩයිවර්සිටි කියන එක සමරනවා කියන්නේ ඕටිසම් තියෙන අය අපේ ලෝකයට ගෙන එන විශේෂ දක්ෂතා සහ එයාලා ලෝකයේ දකින විදිය හඳුනාගෙන ඒ දේවල් අගය කරන එකයි. ඕටිසම් ගැන තේරුම් ගන්න මේ කරුණු ටික ඔයාලට උදව්වක් වෙන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. වැඩිදුර තොරතුරු සහ උදව් ලබා ගන්න ඕන නම්
ඕටිසම් සම්බන්ධයෙන් වැඩ කරන ලංකාවේ පිළිගත් ආයතන සහ වෙනත් සම්පත් වලින් විමසන්න.